ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මචං නීතියක් විදිහටම පොලිසියට බලය පවරන්න ඕනේ. ටැංකි කාලට වඩා වැඩි උන්ට ගහන්න පොලිසියට බලය පවරන්න. අර දෙන්නෝ පටෝර් ගාන. ස්විච් එක දාන්නකෝ ටැංකිය මීටරේ බැලුවා කනට එකක් ගැහුවා. කාර් එක තෙල් නැහැ කියලා අපිට ජීවත් වෙන්න බැයි නම් අපි මොන මිනිස්සුද කියන්නේ? නෑ ඇත්තට සීරියස්ලි මම කියන්නේ. කාර් එකේ තෙල් නැති එක අපේ ජීවිතේ නතර කරන්න තරම් රීසන් එකක් වෙනවා නම් අපි මොන රිලව්ද බං අපි? තරහා අරගෙන ඉන්නේ නෑ ඇත්තට ඒකෙන් වෙන්නේ මචං අත්‍යවශ්‍ය මිනිස්සු ටිකක් හිටියනේ. ත්‍රිවිල් එකක තෙල් ටිකක් ගහගෙන දවසේ ජීවිකාව කරගන්නේ උන් පවුනේ බං ඇත්ත. අයර් දුවනේම හිනානාතයි. පවුනේ මචං. මේ කාලකන්ණි ඇත්තටම හරි මම කියන්නේ ඇත්තටම කරන්න ඕනේ මොකක්ද දන්නවද? ආයි තෙල් ප්‍රශ්නයක් ආවොත් වැඩ දෙකයි මගේ දැන් යෝජනාවේ තියෙන්නේ. පළවෙනියම ආණ්ඩුවේ ඔය QR අරවම මොකුත් දාන්න ඕනේ. හරි. ආණ්ඩුවෙන් කියන්න ඕනේ. හරි. තෙල් නැහැ. හරිද? ෂෙඩ් වලින් තෙල් කිසිම කාර් එකක් පාරට දාන්න තාම. පොදු ප්‍රවාහන සේවාව විතරයි පාරේ යන්න පුළුවන්. අඩෝ not bad. ඔව්. ඇයි මචං ඔය කාර් වල යන්නේ එකයිනේ. ඔව්. හරිද? සිංගල් පැසෙන්ජර්නේ යන්නේ ගමකට තෙල් ගහගෙන. හරි උන් ඵලයට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල. ත්‍රිවිල් වලට තෙල් ගහනවා. ඒතර හය කරගෙන යන්න පුළුවන්. මෝටර් බයිසිකල් වලට chance එකක් දෙනවා. දෙන්නෙක් හරි යනවනේ. ඒකේ කන්සම්ප්ෂන් එකත් අඩුයිනේ. කාර් තහනම්. නියමයි. ඕක තමයි මචං කරන්න තියෙන්නේ. ඔය තෙල් මොකද මේ ෆුල් ටැංක් ගහන්න අරවම සල්ලි තියෙන කාර් තියෙනේ උන්ටනේ. ඔව්. මම කියන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් විතරයි ආයි තෙල් ප්‍රශ්නයක් ආවොත් කරනවා ඕක තමයි කරන්නේ. ඇත්තටම මට කේන්ති කියලා ඉන්නේ. හොඳටම පේනවා ඒක. ඇයි මම මොන විකාරයක්ද බන්නේ? එහෙම නැත්තම් කරන්න තියෙන්නේ පොඩි පොල්ලක් අරන් හරිද? ෂෙඩ් ගාව පොලිමේ චෙක් කරන්න ඕන. ලයිට් එක පත් වෙනවා නම් අවුලක්. ලයිට් එක පත් වෙනවා නම් ඉන්න දෙනවා ටැංකියෙන් භාගයක් තියෙන පොලිමේ ඉන්නකොට පොළු පාරක් දෙනවා පහ. එසකොල්ල අපි ඉන්න. පළගේ ගෙදර. ස්විච් එක දාන්නකෝ ටැංකිය මීටරේ බැලුවා කනට එකක් ගැහුවා. ටැංකි කාලට වඩා තියෙන හැම එකටම ගහනවා. හොඳ නැද්ද? මොකද ඒක මචං බවුනේ අද වගේ දවසට හුඟා කෙවුම් ඇටේනවලු මේ මොකද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මචං නීතියක් විදිහටම පොලිසියට බලය පවරන්න ඕනේ. ටැංකි කාලට වඩා වැඩි උන්ට ගහන්න පොලිසියට බලය පවරන්න. අර දෙන්නෝ පටෝර් ගාන. එන්න කැමති වෙයි පොලිසියත් මොකද කාටවත් ගහන්න දෙන්නේ නැතුව පොලිසියත් එනවා. දැන් පොඩ්ඩක් වැඩිච්ච ගාපුවාම මම මානව හිමිකම් අරගෙන යනවනේ. තෙල් කාලට වැඩි නම් ගැහුවා. පොළොව අරගෙන ඉවර. හොඳ නැද්ද? හොඳයි. අනේ ගාකෙව කුටි කරනවා. නෑ මං කියන්නේ අන්න එහෙම මචං මොනවා හරි කරන්නේ නැත්තම් මුන් එක මේක කරා. මම දැන් කරේ මේ නාවල පැත්තේම මේ ෂෙඩ් එක මේ